ගෙදර ඉතුරු වෙලා තියෙන දේවල් වලින් තමයි මේ රයිස් එක හදන්න යන්නේ මම. අබ ටිකක් දැම්මා. දාන්න ටික මම කියන් යන්න. බටර් තියෙනවනේ බටර් ටිකක් දාන්න රසයි. ලුණු. මෙතන තියෙනවා ඉඟුරුයි සුදු ලුණුයි. හොඳට චොප් කරලා තියෙන්නේ. ඊට පස්සේ හොඳට බැදෙන්න අරින්න. මේ තියෙන්නේ ගෝවා. ගෝවා තිබ්බා ගෝවා දැම්මා. කරපිංචයි රම්පේ දැම්මා. සුවඳක් එන්න තමයි දැම්මේ. ලුණු මන් ටිකයි දැම්මේ. මේ ඊට පස්සේ මිරිස් කැලි මිරිස් ගම්මිරිස් දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ බත් දාන්න. මේ වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා මම ඒව අයින් කරා. ඒ වුණාට ඔයාලා හොඳට කලවම් කරලා දාන්න බත් එක. මේ තාච්චි ගන්නෝ ටිකක් ලොකු තාච්චියක් ගන්න. මම මේකට සෝයා සෝස් ටික උත් දැම්මා. පේන ඇති කිසිම රසකාරකයක් නැතුව තමයි හදලා තියෙන්නේ. මේ අන්තිමට තමයි ලීක්ස් දාන්නේ නැත්නම් අර රස නැති වෙනවා ලීක්ස් වල තියෙන. ලීක්ස් නිකන් බැදිලා වගේ යනවා අතට ඒකට රස නැහැ. ඔයාලට පේනවා ඇති මෙතන කැරට් තියෙනවා. කැරට් දානවා මම පෙන්නුවේ නැහැ. මොකද මේ කැරට් අපේ උයලා තිබ්බා. උයලා තිබ්බකින් තමයි ටිකක් දැම්මේ. මම කිව්වා ගෙදර ඉතුරු වෙච්ච වයින්